වෙල්කම් ටු ලීෆ් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්. ලීෆ් වාහන පාවිච්චි කරන බහුතරයක් කට්ටිය තමන්ගේ වාහනේ බැටරි එකේ හෙල්ත් එක අඩු වුණාම නැහිම නැත්නම් දුවන්න පුළුවන් රේන්ජ් එක අඩු වුණාම අලුත් බැටරි රීප්ලේස්මන්ට් එකකට යන්න බලනවා. ඉතින් සාමාන්‍යයෙන් එහෙම බැටරි එකක් හොය ඉන්න කෙනෙක්ට මාකට් එකේ රේන්ජ් එක කිලෝමීටර් 400ක් 500ක් දුවන්න පුළුවන් බැටරි එකක් ගානත් ඉතාම සාධාරණ අඩු මුදලකට හම්බුනොත් ඒ කෙනා දෙපාරක් හිතන්නේ නැහැ මේ බැටරි එක තෝරගන්නවා. ඒ වගේ බැටරි මාකට් එකේ මේ වෙනකොට තියෙනවාද? ඔව් ඒ වගේ බැටරි වාට ඕන තරම් මිලදී ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ විදිහ රේන්ජ් එක කිලෝමීටර් 400 500 දුවන්න පුළුවන් කියලා ඉතාමත් අඩු මුදලකට විකුණන බැටරි වලට ඕන තරම් මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ බැටරි ඇත්තටම යාලා මාකට් කරන විදිහට යාලා සාමාන්‍යයෙන් අවුරුදු 2ක උපරිම අවුරුදු 3ක වගේ වොරන්ටි එකක් තමයි දෙන්නේ. හැබැයි මේ දෙන වොරන්ටි එකට ඔයාලට ඒ වොරන්ටි එකත් එක්ක වොරන්ටි කාඩ් එකක්වත් සර්ටිෆිකේට් එකක්වත් හම්බෙන්නේ නැහැ. ඉතින් එයාලා මාකට් කරනවා වගේ කිලෝමීටර් 400 500ක් දුවන්න පුළුවන් බැටරි ඇත්තටම එයාලා ළඟ තියනවාද? ඉතින් එයාලා මාකට් කරන්නේ නම් එයාලගේ බැටරියම කිලෝමීටර් 400 500 දුවන්න පුළුවන් කියලා ඒ විදිහට ඒ වගේ තැන්වලට ගිහිල්ලා අමාරු වැටිච්ච කස්ටමර්ස්ලා ලීෆ් හවුස් අපි හොයාගෙන දැන් අවුරුදු ගානක් තිස්සේ නිරන්තරයෙන් එනවා. ඉතින් මගේ මේ පිටිපස්සේ ෆයිල්ස් වල තියෙනවා ඔයාලට ඕන තරම් උදාහරණ මම කලින් වීඩියෝ එකකිනුත් ඔයාලට අරන් ආවිල්ලා පෙන්නනවා ෆයිල්ස් වල. ඒ විදිහට අනිත් තැන් වලට ගිහිල්ලා අමාරුවේ වැටිලා අපිව හොයාගෙන දවස් අවසානයේ ආපු කස්ටමර්ස්ලා ගැන. ඉතින් සාමාන්‍යයෙන් උදාහරණයක් විදිහට ඔයාලා හිතලා බලන්න. ඔයාගේ බැටරි එකේ හෙල්ත් එක අඩු වුණාට පස්සේ රේන්ජ් එක අඩු වුණාට පස්සේ ඔයා ලක්ෂ 12කට විතර කිලෝමීටර් 400 500ක් දුවන්න පුළුවන් කියලා ඔයාලට මාකට් කරන බ්‍රෑන්ඩ් නිව් බැටරි එකක් අරගෙන ඔයාට මේ බැටරි එක පාවිච්චි කරන්න පුළුවන් උපරිම අවුරුද්දක් දෙකක් නම් ඔයාගේ සල්ලි වලට මොකද වෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. ඇත්තට මේ සල්ලි ඔයා වතුර දැම්මා වගේ වැඩක් වෙන්නේ. ඉතින් අපි ලීෆ් හවුස් ආයතනයේ අපි ළඟ තියෙනවා අපේම නිෂ්පාදනයක් වන ලීෆ් හවුස් සුපර් ග්‍රේඩ් 40 කිලෝවොට් බැටරි එක. ඉතින් මේ බැටරි එක සාමාන්‍ය උදාහරණයක් විදිහට ඔයාට කොළඹ අවට ට්‍රැෆික් එකේ වාහනේ පාවිච්චි කරන කෙනෙක් නම් සාමාන්‍යයෙන් ඇවරේජ් කිලෝමීටර් 300ක් විතර ඔයාට හොඳ රේන්ජ් එකක් දුවන්න පුළුවන්. AC ඇතු AC දාලා ඔයා කල්පනා කරලා බලන්න කොළඹ ට්‍රැෆික් එකේ කිලෝමීටර් 300ක් යන්න පුළුවන් කියන්නේ මොනවා විදිහේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුතු බැටරි එකක්ද කියලා. ඉතින් මේ බැටරි එක ලෝකෙටම හඳුන්වා දුන්නේ ලීෆ් හවුස්. අපි මේ වෙනකොට අපිට ගැරන්ටි කරලා කියන්න පුළුවන් මේ වෙනකොට මාකට් එකේ ඔයාට ලීෆ් වාහනයට ගන්න තියෙන හොඳම බැටරි එක තමයි ලීෆ් හවුස් අපේ සුපර් ග්‍රේඩ් 40 කිලෝවොට් බැටරි එක. ඉතින් මේ බැටරි එක සාමාන්‍යයෙන් ලක්ෂ 24ක වගේ මුදලක් වෙනවා. ඒ බැටරි එකත් එක්ක අපි අවුරුදු 10ක වොරන්ටි එකක් දෙනවා. ඉතින් ඒ වොරන්ටි එක අපි නිකන් කට වචනයට දෙන වොරන්ටි එකක් නෙමෙයි තියෙන්නේ. ඔයාට ඒකත් එක්ක සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා. ඒ සර්ටිෆිකේට් එක ඔයාට ඕනම තැනක ලීගලි චැලෙන්ජ් කරන්න පුළුවන් සර්ටිෆිකේට් එකක් අපි දෙන්නේ. ඉතින් ඒ ලීෆ් බැටරි වලට සර්ටිෆිකේට් එකක් දෙන ක්‍රමයක් හඳුන්වා දුන්න පළවෙනි ආයතනය තමයි ලීෆ් හවුස් අපි කියන්නේ. ඉතින් අපේ මේ බැටරි එක ලක්ෂ 24ක් කියන්නේ සුළුපටු ගාණක් නෙමෙයි. මම ඔයාලට කිව්වා අනිත් ව්‍යාජ බැටරි විකුණන තැන්වල ලක්ෂ 12 වගේ ඉඳලා ඔයාලට බ්‍රෑන්ඩ් නිව් බැටරිස් ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක කම්පෙයාර් කරද්දී අපේ බැටරි එක ටිකක් මිල අධිකයි. ලක්ෂ 24ක් විතර වෙනවා. හැබැයි අපි ඒකත් එක්ක වොරන්ටි එක අවුරුදු 10ක් දෙනවා. ඉතින් එක පාරට මේ වගේ ලක්ෂ 24ක් වගේ මුදලක් වියදම් කරලා ඔයා බැටරි එකක් මිලදී ගන්න දෙපාරක් හිතනවා වෙන්න පුළුවන්. විශේෂයෙන් වර්තමානයේ මේ වගේ කාලයක පොඩ්ඩක් ආර්ථිකය පැත්ත අපි පොඩ්ඩක් වැඩිපුර හිතන්න ඕන කාලයක ලක්ෂ 24ක් කියන්නේ සුළුපටු මුදලක් නෙමෙයි. ඉතින් එහෙම ඔයා දෙගිඩියාවකින් ඉන්න කෙනෙක් නම් ඔයාට කොහොමද අපේ ආයතනය ගැන විශ්වාසයක් ඇති වෙන විදිහට කොහොමද ඔයා බැටරි එකක් මිලදී ගන්නෙ? ඉතින් ඒකට ඔයාට කරන්න පුළුවන් සරලම ලේසිම දේ තමයි ලීෆ් හවුස් අපි ලෝකෙට හඳුන්වා දුන්න අපේ බැටරි අප්ග්‍රේඩ් ටෙක්නොලොජි එක තියෙනවා. ඔයාගේ දැනටම තියෙන බැටරි එක කිසි ප්‍රශ්නයක් නැතුව අවුරුදු 4ක් අවුරුදු 5ක් දුවන්න පුළුවන් විදියට අපේ ටෙක්නොලොජි එකෙන් ඔයාලට අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්. ඉතින් අපේ ඒ සර්විස් එකත් එක්ක අපි අවුරුදු 3ක අවම වොරන්ටි එකක් දෙනවා. අවුරුදු 3ත් අවුරුදු 5ත් අතර වොරන්ටි එකක්. ඉතින් ඔයාට ඔයාගේ දැනටම තියෙන බැටරි එක කිසි කරදරයක් නැතුව අපේ ටෙක්නොලොජි එකෙන් අප්ග්‍රේඩ් කරලා අවුරුදු 5ක් බය නැතුව දුවන්න පුළුවන්. ඔයාගේ දැනටම තියෙන බැටරි එකේ රේන්ජ් එක වැඩි කරගන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැතුව දුවන්න පුළුවන්. ඉතින් ඒ අවුරුදු 5 ඇතුළත ඔයාට පුළුවන් අවබෝධයක් ගන්න අපේ සර්විස් එක මොන වගේද කියලා. අපේ බැටරි අප්ග්‍රේඩ් ටෙක්නොලොජි එකෙන් දුවන බැටරි ඔයාට කරදරයක් නැතුව අවුරුදු 5ක් දුවන්න පුළුවන් කියන්නේ අපේ බ්‍රෑන්ඩ් නිව් සුපර් ග්‍රේඩ් 40 කිලෝවොට් බැටරිය කොච්චර කාලයක් දුවන්න පුළුවන්ද කියලා ඔයාලට ඒකෙන්ම හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අවුරුදු 10ක වොරන්ටි එකක් දුන්නට ඔයාට බය නැතුව අවුරුදු 15ක් 20ක් ජීවිත කාලෙම මේ බැටරි එක දුවන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් අපි වාහනයක් අවුරුදු 15ක් 20ක් කියන්නේ සැලකිය යුතු කාලයක් අපේ ජීවිත කාලේ ගත වෙලා. ඉතින් ඔයාලට බය නැතුව අපේ බ්‍රෑන්ඩ් නිව් බැටරි එක ඒ වගේ විශාල දීර්ඝ කාලයක් බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලීෆ් හවුස් අපෙන් අපේ බැටරි අප්ග්‍රේඩ් ටෙක්නොලොජි එක ඒ සර්විස් එක ලබාගත්ත කස්ටමර්ස්ලා කිසිම කෙනෙක් අද වෙනකම් අපිට කිසිම කම්ප්ලේන්ට් එකක් ඇවිල්ලා නැහැ.
අපේ සර්විස් එක අපි ගැරන්ටි කරපු විදිහට නැත්නම් අපි රෙකමන්ඩ් කරපු විදිහට යාලට හම්බුනේ නැහැ කියලා කිසිම තැනක අපිට කිසිම කස්ටමර් කෙනෙක්ගෙන් කම්ප්ලේන්ට් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් ඔයාලට ලීෆවුස් අපේ මුලින්ම ඔයාලට පුළුවන් වගේ දැනට තියෙන බැටරි එක ලීෆවුස් අපේ ටෙක්නොලොජි එක යටතේ අප්ග්‍රේඩ් කරලා අවුරුදු 5ක් ඇතුළත ඔයාලට පුළුවන් වාහනේ දුවලා බලන්න කොහොමද අපේ සර්විස් එක තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට තවත් උදාහරණයක් විදිහට ඔයාලට පුළුවන් ඔයා අපේ සර්විස් එක ගන්න කාලයත් එක්ක වගේ යාළුවෙක් වෙන තැනකින් බැටරි එක අප්ග්‍රේඩ් කරගත්තා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බ්‍රෑන්ඩ් නිව් බැටරි එකක් මිලදී ගත්තා වෙන්න පුළුවන්. ඔයාලට එයාගේ වාහනයත් එක්ක කම්පෙයාර් කරලා බලන්න පුළුවන්. අපේ අවුරුදු 5 ගත වෙද්දී ඔයා කිසිම කරදරයක් නැතුව කිසිම ප්‍රශ්නයක් නැතුව වාහනේ පාවිච්චි කරද්දී වගේ යාළුවා ගත්ත බැටරි එක අවුරුද්දක් දෙකක් යද්දී ලෙඩ එන්න ගත්තාම බැටරි එකේ ලෙඩ එන්න ගත්තාම බැටරි එක විතරක් නෙමෙයි මේක බලපාන්නේ සම්පූර්ණ වාහනයට බලපාන වාහනේ ටයර්ස් වල වෙන්න පුළුවන් එන්ජින් සාමාන්‍යයෙන් වාහනේ තියෙන හැම පාර්ට් එකකටම බලපානවා. ඉතින් ඒ වගේ වාහනයට බලපාන දෙයක් ආවට පස්සේ ඒක ඕටෝමැටිකලි නිරායාසයෙන්ම අපේ ජීවිතේට අවදානමක් එන්න පුළුවන් තත්වයකට එනවා. ඉතින් ඔයා මුදල ගැන හිතලා ලාභෙට කියලා තත්වෙන් බාල එයාලා රෙකමන්ඩ් කරන තත්ත්වේ නැති බැටරි එකක් දාගත්තොත් ඔයා විතරක් නෙමෙයි අමාරු වෙටෙන්නේ. ඔයාලා සමහර ගොඩක් ලීෆ් වාහන විතර නෙමෙයි සාමාන්‍ය වාහන පදින කට්ටිය තමන්ගේ ෆැමිලි එකත් එක්ක තමයි වාහනේ යන්නේ. ඉතින් තමන්ගේ ෆැමිලි එකේ කට්ටියගේ ජීවිතේත් අනතුරු දා ගන්නවා වෙන්න පුළුවන්. ඔයා මුදල ගැන හිතලා ලාභෙට ඒ වගේ ව්‍යාජ එහෙම නැත්නම් තත්ත්වෙන් බාල බැටරි එකක් මිලදී ගන්න එක. ඉතින් මම ඔයාලට කිව්වා වගේ ඔයාලට විවෘතයි තීරණය ගන්න අපිත් එක්ක ඇවිල්ලා අපේ බැටරි අප්ග්‍රේඩ් ටෙක්නොලොජි එකත් එක්ක ගිහිල්ලා ඔයාලට අත්දැකීමෙන්ම ගන්න පුළුවන්. මං බ්‍රෑන්ඩ් නිව් බැටරි එකකට යනවාද ලීෆවුස් ආයතනයේ බ්‍රෑන්ඩ් නිව් බැටරි එකකට යනවාද කියන කාරණේ ඔයාලට අත්විඳලම තීරණයකට එන්න පුළුවන්. ඒ වගේම ඔයාලට තව කාරණයක් කියන්න ඕන. මං අර කලින් කිව්ව ලාභෙට ගන්න තියෙන බැටරිස් දාගෙන එහෙම නැත්නම් බැටරි රිපෙයාර් එකකට ගිහිල්ලා ඒ විදිහට තමන්ගේ වාහනේ පාවිච්චි කරන කට්ටිය අවුරුද්දක් දෙකක් යද්දී වාහනේ ලෙඩෙන්න ගත්තාම බැටරි එකේ ලෙඩෙන්න ගත්තාම එයාලට තියෙන එකම ඔප්ෂන් එක වාහනේ විකුණන එක තමයි. ඉතින් එහෙම විකුණන්න යන කට්ටිය සමහර වෙලාවට තමන්ගේ නමින් වාහනේ විකුණන්න යන්නේ. එහෙම නැත්නම් තමන්ගේ නමින් වාහනේ විකුණන්න තියනවා කියලා ඇඩ්වර්ටයිස් කරන්න යාලා සේල් එකක් කරා එහෙම නැත්නම් තුන්වෙනි පාර්ශවයක් කරා තමයි වාහනේ විකුණන්න දාන්නේ. මොකද ලැජ්ජයි කියන්න මේ වගේ වංචනික තැනකට තමන් අහු වුණා කියන කාරණේ කියන්නත් එයාලා ලැජ්ජ වෙනවා. ඉතින් ඒ වගේ කේසස් අපිට ඕන තරම් ලංකාව ඇතුලේ දකින්න හම්බ වෙනවා. මොකද අපි මේ ශාස්ත්‍රයේ දැන් වසර ගණනාවක් තිස්සේ ඉන්න ආයතනයක්. ඒ වගේ අත්දැකීම් අපිට ඕන තරම් තියෙනවා. ඒ වගේ කස්ටමර්ස්ලා අපි ළඟට ඇවිල්ලා විසඳුම් අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට කියන්න ඔයාලා වාහනේ ලීෆ් වාහනේ මිලදී ගන්න යද්දී උනත් ඔයාලා දෙපාරක් හිතන්න වෙනවා. මොකද මේ වගේ වංචනික ස්ථානයකට අසු වෙලා බැටරි එක බ්‍රෑන්ඩ් නිව් බැටරි එකක් අරගෙන එහෙම නැත්නම් බැටරි රිපෙයාර් එකකට ගිහිල්ලා ඒ වගේ බාල තත්ත්වයේ බැටරියක් තියෙන වාහනයකට වාහු වෙන්න පුළුවන්. ඉතින් ඒ කාරණය ගැනත් අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. අපේ සුපර්ග්‍රේඩ් 40 කිලෝවොට් බැටරි එක මිලදී ගන්න කස්ටමර්ස්ලා සාමාන්‍ය වාහනය විකුණන්න උනන්දු වෙන්නේ නැහැ. මොකද අවුරුදු ගානක් අවුරුදු 15ක් 20ක් Tamanට කිසි කරදරයක් නැතුව වාහනේ පදින්න පුළුවන්කම තියෙද්දි වාහනේ විකුණන තැනට කවුරුත්පත් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට කියන්නේ එන්න ලීෆවුස් ආයතනය ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න. අපි කන්සල්ටේෂන් කරනවා. ඔයාලට ඇවිල්ලා මෙතනට ඇවිල්ලා අපේ ස්ටාෆ් එක හම්බෙලා අපිත් එක්ක කතා කරලා ඔයාලට තියෙන ඔක්කොම ගැටලු වලට උත්තර ලබා ගන්න පුළුවන්. ඉතින් එන්න ලීෆවුස් ආයතනයට ඇවිල්ලා මේ අත්දැකීම අනිවාර්යෙන් ලබා ගන්න. රයිට්. ඉතින් අද වීඩියෝ එකෙන් ওই ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඔයාලට ලීෆ් වාහන සම්බන්ධව එහෙම නැත්නම් ලීෆ් බැටරි සම්බන්ධව තියෙන ඕනම ගැටලුවක් අපේ 0.71 280 880 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා දීලා දැනගන්න පුළුවන්. ඉතින් අපි මේ වීඩියෝස් උනත් කරන්නේ අපේ කස්ටමර්ස්ලාට awareness එකක් ඇති කරන්න, යාලට ඉන්ෆර්මේෂන් දෙන්න. මොකද මේ ශාස්ත්‍රයේ වෙන වංචනික දේවල් වලින් අපේ කස්ටමර්ස්ලාව ගලවලා යාලගේ මුදල් නාස්ති වෙන්න නොදී හරි දේ හරි විදියට දෙන්න තමයි අපි ආයතනයක් විදියට කටයුතු කරන්නේ. ඉතින් මම කියව නම්බර් එකට කෝල් කරලා ඔයාලට ඕනම වෙලාවක ලීෆ් වාහන සම්බන්ධව ඕනම ගැටලුවකට උත්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ලීෆ් වාහනයක් අලුතෙන් මිලදී ගන්න ඕන නම් එහෙම නැත්නම් බැටරි රීප්ලේස්මන්ට් එකකට එහෙම නැත්නම් දැනටම තියෙන බැටරි එක අපේ ලීෆවුස් ටෙක්නොලොජි යටතේ අප්ග්‍රේඩ් කරගන්න ඕන නම් ඒ නම්බර් එකට කෝල් එකක් දීලා මේ සියලුම විස්තර දැනගන්න පුළුවන්. ඉතින් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. Leaf House Private Limited, the choice of future minders.